ඔයා මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මැමත්ලා ජීවත් වුනේ ශීත දේශගුණයක් සහිත කලාපවල විතරයි කියලා නේද? එහෙනම් ඔයා වැරදි. මොකද මීට ටික දිනකට කලින් මෙක්සිකෝ පුරාවිද්‍යා කණ්ඩායමකට පුළුවන් වෙනවා උණුසුම් දේශගුණයක් සහිත පරිසරයකට හැඩගැහුණු නව මැමත් විශේෂයක් සොයාගන්න. අපි මෙච්චර කාලයක් මැමත් සත්තු ගැන සිතාගෙන හිටියේ. අද ඉන්න අලියතුන්ට වඩා විශාල ශරීරයක්, දිගු ලෝම ආවරණයක් සහ ඝන ෆැට් ලේ එකක් සහිත සමක් තියෙන දැඩි ශීත දේශගුණයක් සහිත පරිසරයක ජීවත් වෙන සත්ත්ව කාණ්ඩයක් විදිහට. හැබැයි මෙක්සිකෝවෙන් සොයාගත්ත ක්ලේඩ් 1G කියන මේ මැමත් විශේෂය නිසා අපි මෙච්චර කාලයක් මැමත්ලා ගැන සිතාගෙන හිටපු හුඟක් කාරණා දැන් වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. 2018 වර්ෂයේ මෙක්සිකෝවේ සුම්පැන්ගෝ කියන නගරයේ ෆිලිප් ඒන්ජල් කියන ගුවන්තොටුපොළ ඉදිකිරීම අතරතුර එහි පොළොව අභ්‍යන්තරයේ මැමත් සතුන්ගේ අය විශ්වාස කළ හැකි අස්ථි 600කට වඩා ප්‍රමාණයක් හමු වුණා. මේ ප්‍රමාණය ලතින් ඇමරිකානු භූමියකින් සොයාගත් විශාලතම මැමත් අස්ථි ප්‍රමාණය විදිහට වාර්තා වෙනවා. කොහොම හරි 2019 ඉඳන් 2025 අතර කාලයේදී මෙක්සිකෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳව සිදු කරපු පර්යේෂණ වලින් සුවිශේෂී කරුණු කිහිපයක්ම අනාවරණය කර ගැනීමට පුළුවන් වුණා. මෙතනදී සොයාගන්න පුළුවන් වුණ විශේෂම දේ තමයි මෙක්සිකෝවෙන් සොයාගත්ත මේ මැමත් විශේෂයේ අස්ථි වලින් ලබාගත් DNA සහ උතුරු ඇමරිකානු කලාපයේ ව්‍යාප්තව හිටපු වෙනත් මැමත් විශේෂ වලින් ලබාගත් DNA අතර විවිධ වෙනස්කම් තිබුණ එක. සරලම කිව්වොත් මෙතෙක් අනාවරණය කරගෙන හිටපු සියලු මැමත්ලට වඩා වෙනස් ජාන රටාවක් තමයි මේ මෙක්සිකෝවෙන් සොයාගත්ත නව මැමත් විශේෂයට තිබුණේ. ක්ලේඩ් 1G නමින් හඳුන්වන මේ නව මැමත් අස්ථි කොටස් පිළිබඳව සිදු කරපු කාල නිර්ණය මගින් විද්‍යාඥයන්ට අනාවරණය කරගන්න පුළුවන් වුණා මේ සත්තු අදින් වසර 4,16,000ත් 3,07,000කට කලින් වර්තමාන මෙක්සිකෝ භූමියේ ජීවත් වුණා කියලා. මෙතන තියෙන කී පොයින්ට් එක තමයි අදින් වසර ලක්ෂ 4කට පෙර. ඒ කියන්නේ මේ මැමත් සත්තු ජීවත් වෙලා හිටපු කාලෙදී මේ භූමියේ, ඒ කියන්නේ මෙක්සිකෝ භූමිය තුල වියලි දේශගුණයක් තමයි තිබුණේ. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් මැමත් සත්තු ගැන සිතාගෙන හිටියේ ශීත දේශගුණයක් සහිත පරිසරයකට අනුවර්තන වෙලා හිටපු සත්ත්ව කාණ්ඩයක් විදිහට වුණා. මේ නව මැමත් විශේෂයට පුළුවන් වුණා වියලි දේශගුණයක් සහිත පරිසරයකට අනුවර්තන වෙලා ජීවත් වෙන්න. ඒ විතරක් නෙමෙයි, මේ නව සොයා ගැනීම නිසා විද්‍යාඥයන් මැමත් එවලූෂන් එක ගැන මෙච්චර කාලයක් සිතාගෙන හිටපු කෝල්ඩ් ඇඩැප්ටර් ඔන්ලි තියරි එකක් මෙයාට මේ වෙනකොට වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි මේ ක්ලේඩ් 1G කියන නව මැමත් විශේෂයේ ජීවන රටාව, ඒ කියන්නේ මේගොල්ලෝ ආහාර ලබා ගත්තේ කොහොමද? උණුසුම් දේශගුණයකට හරියන විදිහට මේගොල්ලෝ ශරීර අනුවර්තන වෙලා තිබ්බේ කොහොමද පිළිබඳව තවදුරටත් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වනවා. ඉතින් මේ පර්යේෂණ වල අලුත් අප්ඩේට් එක මේ ගැන තවත් කතා කරමු. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරේ 2025 වර්ෂයේ මැමත් සත්තු ගැන සොයාගත්ත නවතම අනාවරණය පිළිබඳව. අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවෙක්ටත් දකින්න ෂෙයා කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ පුරාණ ලෝකයේ අලුත් මාතෘකාවක